ලොක්කු කැලාවක සුදු කියන පුංචි හාවෙක් හිටියා. සුදුට ඉතාම වේගෙන් දුවන්න පුළුවන්. ඒත් එයාට යාළුවෝ වැඩිය හිටියේ නැහැ. දවසක් උදේම සුදු කැලේ පාරක දුවනකොට පුංචි කැස්බෑවෙක් දැක්කා. අනේ මට ටිකක් උදව් කරන්න පුළුවන්ද? කැස්බෑවා අහවා. ඇයි? මොකද්ද වෙලා තියෙන්නේ? සුදු නතර වෙලා අහවා. මගේ ගෙදරට යන්න පාර වැහි වතුරෙන් වැහුණා. මට මගේ ගෙදර හොයාගන්න බැහැ. කැස්බෑවා කිව්වා. සුදු කැස්බෑවා දිහා බලලා hina වුණා. ඔයා හරිම හිමින් යන්නේ. මට ඔයත් එක්ක යන්න වෙලාව නැහැ. මට තව ගොඩාක් දුර යන්න තියෙනවා. එහෙම කියලා සුදු කැස්බෑවාව මගහැරලා දුවලා ගියා. සුදු කැලේ මැදටම දුවගෙන ගියා. ටික වෙලාවකට පස්සේ සුදුට තීරුණා එයා ඉන්නේ Taman කවදාවත් දැකපු නැති තැනක කියලා. එයා කැලේ අතරමං වෙලා. ඒත් එක්කම අහසේ අඳුරු වලාකුළු පිරීලා කැලීම කළුවර වුණා. මහ වැස්සකුත් පටන් ගත්තා. සුදු බය වුණා. හීතලට එයා ගැහෙන්න පටන් ගත්තා. අනේ මට කවුරු හරි උදව් කරන්න. මට ගෙදර යන්න ඕනි. සුදු ඇඬුම්බර හඬින් කිව්වා. එතකොටම ඈතින් කවුරු හරි එන හඬක් ඇහුණා. සුදු බැලුවා. ඒ අර පුංචි කැස්බෑවා. කැස්බෑවා තිමි හිමින් සුදු ඉන්න තැනට ආවා. බය වෙන්න එපා. මම මේ කැලේ හැම පාරක්ම දන්නවා. මම ඔයාව ඔයාගේ ගෙදරට එක්කගෙන යන්නම් කියලා කැස්බෑවා සුදුට කිව්වා. කැස්බෑවා වැස්සේ තිමි හිමින් පාර පෙන්වගල ඉස්සරහට ගියා. සුදු කැස්බෑවා පිටිපස්සෙන් ගියා. අවසානයේදී කැස්බෑවා සුදුව ආරක්ෂිතව එයාගේ ගෙදරටම ගෙනාවා. තමන්ව බීරගත්ත කැස්බෑවා දිහා බලලා සුදුට ගොඩාක් ලැජ්ජ හිතුණා. මට සමාවෙන්න යාළුවා. මම ඔයාට උදව්වක් ඕනේ වෙලාවේ උදව් කළේ නැහැ. මම හිතුවේ මම වේගවත් නිසා මට හැමදේම පුළුවන් කියලා. සුදු කිව්වා. කැස්බෑවා hina වෙලා කිව්වා. කමක් නැහැ සුදු. හොඳ යාළුවෝ කවදාවත් තරහ තියාගන්නේ නැහැ. අපි හැමෝටම එකිනෙකාගේ උදව් ඕනේ වෙනවා. එදා ඉඳන් සුදු කැලේ අනිත් හැමෝටම උදව් කරන හොඳ හාවෙක් වුණා. සුදුයි කැස්බෑවයි හොඳම යාළුවෝ වුණා.